එංගලන්ත රාජ්‍යයේ මම පන්සලක් හදාගෙන එංගලන්තේ මහා සංඝනායක කියලා පුම්බාගෙන ඔළුව ඉදිමිච්ච එකෙක් වෙන්න මටත් තිබ්බා ඕන්න. මොකටද පුතා ඒ තුට්ටු දෙකේ වැඩ? මහා ලොකුවට යනවා රට රටවල් ගානේ අහවල් එකේ සංඝනායක අහවල් එකේ සංඝනායක කරපු දෙයක්. රට ඔක්කොම පාපයට යට වෙලා. රටේ මිනිස්සුන්ට හෙටක් නැහැ. පිනක් දහමක් කරගෙන නිදහසේ යන්න මගක් නැහැ. මේකද බොදුනුවන්ගේ රට? මේකද පින්වත් මිනිසුන්ගේ රට? ඒ හින්දා ඇහැ කන ඇරලා බලලා ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම නැගී සිට බැර ඇතිව ගමන් කළ යුතුය. මේ ඊයේ පෙරේදා බණකට ගියපු වෙලාවේ මගේ රියදුරු පුතා මට කියනවා අපේ හාමුදුරුවනේ හරි වැඩේනේ. ඇයි? ඕක මම බණ කියන අතරේ අන්තර්ජාලයේ සරනවා. සරලා ප්‍රවෘත්ති හොයාගෙන මට කියනවා. එදා හොඳ ප්‍රවෘත්තියක් හම්බෙලා ඌට. මම ආයි පුතේ හාමුදුරු කෙනෙකුට වැඩි තියලා. ඉතින් කියන්නේ හාමුදුරු කෙනෙකුට වැඩි තියලා. මං හැවි ඉතින් කියලා තමයි. හාමුදුරුවනේ. හාමුදුරු කෙනෙකුට වැඩි තියලා මෙහෙම වුණොත් හරියයිද? පාරේ යන්න හම්බෙන්නේ නැහැ නේද? මං කිව්වා ඇයි මොකෝ වෙන්නේ පාරේ ගියා? අර හොරු අත්අඩංගුවට ගන්න. තෝ ගන්න මොකෙක්වත් ආවද? නෑනේ. වෙඩි කන වැඩ කෙරුවොත් වෙඩි කන්න වෙනවා. ගිහිවත් පැවිදිවත්. ගුටි කන වැඩ කරන්න යෙදුනොත් ගුටි කන්න වෙනවා. නින්දා විදින වැඩ කරවුවොත් නින්දා විඳින්න වෙනවා. ඈ? ඒක නෙමෙයි තියෙන්නේ. බලන් හාඳුරුවරුන්ට ගුරු කන්නස් ශාස්ත්‍ර යකදුරුකම් නිදහම් කඩන්න අරකගේ ගෑණි මේකට ගන්න මේකයි ගෑණි අරකට ගන්න හදිහූනියම් කරන්න හාමුදුරුවෝ මේක ශාසනය. ඒගොල්ලෝ කියන ශාසනය වැටිලා පිරිහිලා අරක මෙහෙම කෙරුවා මේක මෙහෙම කෙරුවා. ප්‍රතිපත්තිකරුක භික්ෂු පරම්පරාවක් සිරිමත් බඹසිරාසෙයි පාපිසිනා සරියුත් මාමුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නාම දිම්බැති පෙමිනා මහා බ්‍රහ්මයා සිරිපතුල් මත හිස තබා වන්දනා කරන්නට යෝග්‍ය උත්තම පැවිදි ජීවිතය මහපාරේ අමු අමුවේ විනාශ කරයි නම් කොහෙද පුතා ශාසනය තියෙන්නේ? ශාසනය තියෙන්නේ දෙව් බඹුන් පවා වන්දනා කරන ඒ උතුම් පැවිද්ද චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියන උතුම් බුදු වදනට එකඟව මේ මහමග සරන්නට ගම් නියම් ගම් සරන්නට ඒ උතුම් ධර්ම පණිවිඩය ලෝකයට බෙදන්නට යතිවර පූජනීයත්වයෙන් සැදුන් ලද මහා සංගරුවන එක මගක ගමන් කරන්නේ නම් ලොකු කුඩා මානවයා හිස නමා උන්වහන්සේලා පසුපස වැටේවි. නමුදු එතන නැති තාක්කල් පින්නතුනේ අපි ජාතියක් හැටියට පර ජාතීන්ට වහලුන් වෙනවා. හෙට සමරයි කොඩිය දාලා හෙට සමරයි කොඩිය දාලා නිදහස කොහෙද ඒක තියෙන්නේ? මට එතන දෙනවා නම් කියන්න පළවෙනි කතාව පාචනය වෙනකන් කාලකන්ණි 70ට කියන්න. කොහෙද තියෙන්නේ කොඩිය උස්සලා සමරන්න නිදහස? ඒක නෑ. හැබැයි සමරනවා. මට පේනවා තව අවුරුදු 20ක් විතර යනකොට මෙහෙම්මම ගියොත් පරදේශයකට වහල් වෙන්න වෙනවා. පර ජාතියකට වහල් වෙන්න වෙනවා. ඒක නිත්‍යයි. මෙහෙමම ගියොත් එතකන් දායි කොඩිය. එතකයි උස්සයි කොඩිය.
අම්මලා මැරිලා යයි. අපි මැරිලා යයි. හැබැයි අපේ උකුලේ ඇකේ තැනුණු මේ හීන් එවුන්ට හෙටක් නැහැ. ඒක තමයි ඇත්ත. හෙටක් නැති මේ හීන් එවුන්ට වහලුන් වෙන්න වෙච්ච ගමන් හදන පිළිම තියෙයිද? හදන දෑගැබ් තියෙයිද? නෑ. ඒවා ඔක්කොම අමුවේ ඇස් ඉදිරියේ විනාශ වෙලා යාවි. තවම තුනුරුවනේ බලය තියෙනවා. ඒක තියෙන්නේ හාමුදුරුවෝ ළඟ. ඒක තියෙන්නේ හාමුදුරුවෝ ළඟ. ඒ තුනුරුවනේ බලය මේ දෙරණේ ස්ථාපිත කරන්නට හාමුදුරුවෝ එක පිළිවෙතක මතක නගිටින්න ඕන. එහෙනම් ගිහි පැවිදි අපිට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපිට පන්සිල් අටසිල් දසසිල් නිතිසිල් පුරණ කෝටියක් සම්වර සිල් පුරා මේ දෙරණ ජය ගන්නට සීලයේ බලය අපට තියෙනවා. කිරියම්මාවරුන්ගේ දන් දුන්නාලු මේ පන්සලේ පහුගිය දවස්වල නේද? ඇයි කිරියම්මාවරුන්ට දන් දෙන්නේ? කවුරු වෙනුවෙන්ද? මොන දෙවඟන වෙනුවෙන්ද කිරියම්මා දාන දෙන්නේ? පත්තිනි දෙවියන් වෙනුවෙන්. මොකද පත්තිනි අම්මගේ විශේෂත්වය? පත්තිනි අම්මාගේ විශේෂත්වය පතිවෘතා සීලය තිබ්බාලු. උන්දා පතිවෘතා සීලයේ බලය මා මෙතෙක් කල් රකින උත්තම පතිවෘතා සීලයේ බලය සත්‍යයයි නම් මටත් මාගේ ස්වාමියාටත් මේ කාලකන්ණි පඬිපුර වැසියෝ කරපු අපරාධය නිසා මේ පඬිපුර ගිනි ගන්න ඕනෑ කියලා උන්දගේ දකුණු තනේ කඩලා ගැහුවලු පඬිපුරට. පෙට්‍රල් ගැහුවා ආයි ගිනි ගත්තලු පඬිපුර. උන්දාගේ තියෙන දැඩි අදිෂ්ඨානයේ බලය. ඉඳයි උන්දා සීලයේ බලය ප්‍රාතිහාර්යයක් කොට දෙවඟනක් වූවා කියලා කිරියම්මාවරුන්ගේ දන් දීලා ඒ සීලය මෙනෙහි කරලා ප්‍රතිඥා තියනවා අපි. ආශිර්වාද ලබනවා අපි. හැබැයි ඒ සීලේ තියෙන්න ඕන. දැන් පාදෙනියේ මේ ඉන්න අම්මන්ඩිලා පාදෙනියේ කන්ද උඩට ගොඩ වෙලා වාරිය පොළ පැත්තට හැරිලා මාගේ පතිවෘතා සීලේ බලය වෙනම් මේ වාරිය පොළ ගිනි ගනිත්වා කියලා ගැහුවොත් දකුණෙන් හරි වමෙන් හරි ගිනි ගයිද? ඈ හොඳට බලන්න මට මං එහෙම කෙරුවොත් ගිනි ගනීද? මට පතිවෘතා සීලය වේද? මාගේ ස්වාමියා වෙනුවෙන්ම පිදු පූජනීය ජීවිතයක් ඇති මං එසේ කළොත් එසේ වෙයිද? හොඳට බලන්නකො ස්වකීය ආත්මය දෙස, ස්වකීය ජීවිතය දෙස. පිරිමිත් බලන්නකො තමන්ගේ සීලය දෙස. ඥානියට පතිවෘතා සීලය පිරිමියාට. පිරිමියා මොකද ඒ වෙනුවෙන් රකින්න ඕන සීලය? ඌට ඕනේ නැද්ද? නාලාගෙට පැමුණුණු කල ඌ පාරිසුද්ධද? ගැහණිය පතිවෘතා සීලය රකින්නකොට පිරිමියා රකින්න ඕන පතිනීවෘතා සීලය. පතිනීවෘතා සීලය තමන්ගේ බිරිඳ අභිභවා නොයන රාගාදී කෙලෙස් බර ලෝකයේ තම බිරිඳ මතම පිහිටා ක්‍රියා කරන උත්තම චරිතයකින් සුසැදි සීලයෙන් ගුණයෙන් පිරිපුන් මානව සම්පතක් වේනම් පුතා ගෘහ ජීවිතය නිවන හදන තැන නිවහන කොට පවුල පන්සල කොට ජීවිතය දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට ආශිර්වාද ලබන්නටයි ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදී අපේ මරණෙදී අපේ ළඟ හිටියා. අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුර වැද නිවිසනහෙන මාවතේ යවුවා. දේවානම් පියතිස්ස මහනිරුදුන්දා දෙවන පෑතිස්ස
මහනිරුදුන්ගේ යුගයෙහි අනුරාධපුර රාජධානි යුගයෙහි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සුරතින් විවෘත කොට නිර්මාණය කරන ලද ඓතිහාසික පාදනීය රාජමහා විහාරීය පරිසරයේ සිට ඔබ දැඩි අධිෂ්ඨානයක පිහිටා කුම්භඝෝෂක සිටුපුත් යම් දවසක දිනුවේද ඒසේම මටද බැරි නෙවෙයි. ඒ නිසා මාගේ මේ ඍජු ප්‍රතිපත්ති මත පිහිටා මගේ කාය බලය මානසික බලය යොදවා උත්තාන වීරියෙන් නොපසුබස්නා වීරියෙන් ආරක්ෂාව ඇතිව ජීවිතය නිර්මාණය කරනවා. සිහිය පිහිටුවාගෙන හොඳ කල්පනාවකින් මම මේ ජීවිතය අරගෙන යනවා. ඒ මතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මිහිරිතර චතුරාර්ය සත්‍ය ධර්මතාවයන් අවබෝධ කොට සසර භව දුක් නසා ලබන අමා මහ නිර්වාණ ලාභයම ලබනවා කියන දැක්ම ඇති කරගන්න අද දවසේ මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.